හෙට දවසේ ජාතියට දායාද වෙන මහා දාගැබ තමයි දීඝවාපිය. ලංකා ඉතිහාසයේ මේ මහා දාගැබ හදලා ඉවරුනහම තුන්වෙනි මහා දාගැබ බවට පත් වෙනවා. පළවෙනි එක රුවන්වැලි මහා සෑය 238යි. ඒ වගේම අපි හදපු සඳහිරු මහා සෑය අපි වසර 12ක සේවා කාලයක් තියෙන මහා සෑයේ ඉතින් 282යි අඟල් 6යි. දීඝවාපිය අඩි 268යි අඟල් 6යි තුන්වෙනි මහා දාගැබ බවට පත් වෙනවා. ඉතින් අපි මේ මහා දාගැබ ගඩොල් මිලියන 15ක් වැය කරලා අඩි 268ක් උසට 672ක වටරවුමක මේ යෝධ මහා දාගැබ නිර්මාණය වුණාම රුවන්වැලි මහා සෑයේ සේම සියලුම අංග සම්පූර්ණ ඒ අංගයන් එක්ක මේ මහා දාගැබ හෙට දවසේ නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි නැගෙනහිර පළාතේ සහ මේ රුහුණ කියලාත් කියනවා මේ කොටසට. රුහුණේ මුදුන් මල්කඩ බඳු දීඝවාපි බවට පත් වේවි. දශක ගණනාවක් වල් බිහි වෙලා විනාශ වෙලා ගඩොල් ගොඩක් බවට පත් වුණු ස්ථානයක් තමයි මේ අපි ජීවය දෙන්නේ පණ දෙන්නේ. මොකද මේ ස්තූප රාජාන් වහන්සේ දා කාලිංග මාර්ගගේ කාලේ හිම ගොඩක් හානි කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා අහලා ඇති ඌව වෙල්ලස්ස සටන නැතන් අරගලේ සුද්දන්ගේ කාලේ අහලා තියෙනව නේද? අන්න ඒ කාලේ මේ දාගැබට ඩයින දාලා පුපුරවලා විනාශ කරලා දානවා. ඒත් එක්කම අපේ 1916 කාලේ වගේ අපේ කොහුකුමරේ ශ්‍රී රේවත නායක හාමුදුරුවෝ කැලේ මැදින් එනකොට මේ දීඝවාපි දාගැබේ ගඩොල් ගලවගෙන කරත්වල පටනනවලු ගෙවල් හදන්න. ඉතින් එදා අපේ හාමුදුරුවෝ තමයි මහා කැපකිරීමක් කරේ. ඉතින් එදාත් අදත් මේ යතිවරයන්න් වහන්සේලා මේ කසාවත තමයි අපේ රට ජාතිය බේරගන්න හැමදාම පෙරට ආවේ. ඉතින් උන්වහන්සේ එදා සටන් කරා. ඇහුවා උඹලා කොහෙද මේ ගඩොල් ගලවගෙන යන්නේ කියලා. ඒ වෙලාවේ කිව්වා අපේ දෙවියෝ තමයි මවලා තියෙන ගඩොල් කොට. ඒ නිසා තමයි අපි ගෙනියන්නේ කියලා. ඉතින් උන්වහන්සේ එදා සටන් කරලා ජීවිතයේ අවසානයේ මේ දාගැබ මේ මළුවේම හෙළමින් උන්වහන්සේ ජීවිතත්වයට පත් කරලා දානවා. නමුත් අද අපිට දීඝවාපියේ යලි දකින්න ඒ උන්වහන්සේ ගත්ත පළවෙනි පියවර නිසා ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අන්නපුරා බුද්ධ රක්කිත නායක හාමුදුරුවෝ දැන් වැඩ ඉන්න අපේ අතිගෞරවනීය නායක හාමුදුරුවෝ සහ එදා මෙදා තුර සටන් කරලා ජීවිත පරදුවට තිබුණු ආදරණීය රණවිරුවෝ නිසා අපිට අද මේ දීඝවාපි සෑයේ යලි දකින්න අවස්ථාව උදා වෙලා තියෙනවා. බෞද්ධ නාලිකාව එහෙම එකතු කරගෙන සහ ඔයගොල්ලෝ එකතු කරගෙන. එතකොට මේ දාගැබ සම්පූර්ණයෙන්ම බඳින්නේ ගඩොල් වලින්මයි. දැන් ඔයාලට අහන්න පුළුවන් කෙනෙක් අනේ මේ මැද හිස්ද කියලා. මේ කිසිම තැනක හිස් නැහැ. සම්පූර්ණයෙන්ම ගඩොලෙන් ගඩොල සම්පූර්ණ මේ දාගැබ බැඳෙනවා. හුඹස්පස් උළුකුඩුත් එක්ක පස් මිශ්‍ර ද්‍රාවණයකින් තමයි මේ දාගැබ බඳින්න මෝටායක හැටියට ගන්න. එතකොට ඔන්න ඔයාලට ගිහිල්ලා ගමට පණිවිඩයක් දෙන්න පුළුවන්. දීඝවාපියට යනකොට ආය උළු කෑලි ටිකක් කුඩු කරලා ඒ වගේම හුඹස්පස් ටිකක් හලලා ගෙනියන්න කියලා ඔයාලට පණිවිඩය දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙවල් වල ඔයාලා හාල් ගේන උර ඔය තියෙන කිලෝ 10 15 20 ඒ වගේ උර ගෙනල්ලා ඔයාලට පූජා කරන්න පුළුවන්. මොකද ඒ උර වලින් තමයි පස් උඩට ගන්නෙ. ඒත් එක්කම වැඩ කරන අයට අත් ග්ලව්ස් එකක් හරි ගෙනල්ලා ඔයාලට පූජා කරන්න පුළුවන්. පැනඩෝල් පෙත්තක් හරි මේවා මේ සියල්ලගෙන්ම නිර්මාණය වෙන්නේ මහා දාගැබයි. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පරිනිර්වාණය වෙන වෙලාවේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දීඝනිකායේ 16 වග්ගයේ සඳහන් වෙනවා ආනන්දය මේ ලෝව පහළ වෙන බුදු පසේ බුදු මහරහත් සක්විති රජවරු වෙනුවෙන් පරිනිර්වාණයේදී කරුණේ කිරීමේදී උතුම් සර්වජ්‍ය ධාතුන් වහන්සේලා සහ භස්මාවශේෂ තැන්පත් කළ ස්තූප හදලා වන්දනා කරන්න තූපහර පුද්ගලයෝ 4 දිනක් නම් කරා. ඒක මහත්ඵලයි මහනිසංසයි. තථාගතයන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරලා යම් කෙනෙක් සෑයකට වඳිනවාද පුදනවාද යම් කෙනෙක් අබෑටයකින් හරි සර්වජ්‍ය ධාතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයකට ගරු කරනවාද ඒක ජීවමානව බුදු පියාණන් වහන්සේට කරන උපස්ථානයක් හා සමාන විපාක ලැබෙන ආමිෂ පූජාවක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒ නිසා තමයි මේ හෙළ රජ දවසේ අපේ මහා විරුවෝ රජ දරුවෝ මේ යෝධ මහා දාගැබ් ජාතියට දායාද කරලා උන්වහන්සේලා ඒ දිව්‍ය විමාන වලට වැඩලා ඉන්නේ තම තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරන්න. ඉතින් මේ පිම්බීමත් ඔයාලට පුළුවන් ආකාරයෙන් යම් දෙයක හරි උපකාරයක් කරොත් මේ පිම්බීමට ඇවිල්ලා දවසක හරි ශ්‍රමය දුන්නොත් ඔයාලට ගොඩාක් වටිනවා ඔයාලගේ සංසාර ගමනට විතරක් නෙවෙයි ඒක ජාතික කාර්යයක් බවට පත් වෙනවා. නේද? හෙට දවසේ මේ පුංචි දරු පරම්පරාව තමයි මේ රට බාරගන්නේ. ඔයාලා මේක පරිස්සම් කරලා තව ඉස්සරහට දෙන්න ඕන. ඉතින් මේ ස්ථානය අපිට බෞද්ධයෝ හැටියට ලංකාවේ තියෙන 12 ස්ථානවල 6 වෙනි ස්ථානය. මයංගණං ගාථාමත නාගදීපන් කල්යාණං පදලාංචනං දිවා ගුවන් දීඝවාපි මාගේ තථාගත සම්මා සම්බුදු තොල්ලෝකාග්‍ර වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ
මණියක්කික නාරජුගේ ආරාධනාවෙන් කැලණියට වැඩි මොහොතේ ශ්‍රීපාදයේ දිවා ගුහාව දීඝවාපිය. මෙන්න මේ පිම්බීම ස්පර්ශ කරමින් එදා තථාගතයන් වහන්සේගේ ශ්‍රීමත් නිය නැත්නම් නඛ කියලා කියනවා ධාතුවක් ශ්‍රී හස්තෙන් ජීවමානව මහාසේන දෙවියන්ට ලබා දෙන වෙලාවේ දික්නිය බවට පත් වුණ නිසා කියනවා මොන ධාතුවද? දික්නිය ධාතුන් කියලා. එහෙනම් මෙන්න මේ දීඝවාපී සෑයේ මහාසේන දෙවියන් විසින් දික්නිය ධාතුන් වහන්සේ තැන්පත් කරලා සත් රියන් සෑයක් හැදුවා. ඒ නිසා කියනවා දීඝ නක සෑය කියලා කියනවා. නැත්නම් නකා විහෙර කියලා තමයි හෙළ අටුවාවල සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පිම්බීමේ ඉඳලා තමයි අපිට ද්‍රෝණයක් සර්වච්ඡ ධාතුන් වහන්සේ තැන්පත් කරලා හැදුව රුවන්වැලි මහා සෑ මලු නැත්නම් ඒ භූමිය ස්පර්ශ කරන්නේ මේ දීඝවාපේ ඉඳලා තමයි ඊළඟට මහමෙවුනාවට වැඩියා කියලා සඳහන් වෙනවා. ඉතින් ඊට පසු කාලේ ඉනෝගොල්ලෝ අහලා ඇති මේ ලංකාව පාලනය කරා විජය කුමාරයාගෙන් පස්සේ තව රජ කෙනෙක් කවුද? පඬුවාස දේව. එතකොට පඬුවාස දේව රජතුමාට විවාහ කරගන්න බද්දකච්චායනා කුමරිය ලංකාවට ආවා. අන්නේ කුමරිය ආවට පස්සේ එයාගේ සහෝදරයෝ ටික ලංකාවට එනවා. එක නමක් කියන්න පුළුවන් නම් අනුරාධ, විජිත, රෝහණ, උරුවේල, දීඝායු. මෙන්න මේ දීඝායු ඇවිල්ලා මෙන්න මේ ප්‍රදේශයේ ජනපදයේ පිහිටනවා ගල්ඔය ගඟ ආශ්‍රය කරගෙන යක්ෂ ගෝත්‍රිකයොත් එක්ක එයා හදපු වැව දික්කු වැව දිගා වැව දීඝවාපිය කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් පසු කාලීනව ඒ රාජ පරම්පරාව යනවා දිගට. මොකද මෙහි ඉඳලා තමයි පණ්ඩුකාභය කුමාරයා හොයාගෙන එයාගේ පුතා දීඝගාමිනී යන්නේ. පණ්ඩුකාභය පුතා හමු වෙන්නේ කවුද? උම්මාද චිත්‍රා හොයාගෙන එට්ටම්ගේට යන්නේ. අහලා තියෙනව නේද කතාව? එතකොට යන්නේ මෙහි ඉඳලා. ඉතින් ඒ ආපු පරම්පරාවේ එක්කෙනෙක් තමයි අවසානයේ තමයි දුටුගැමුණු සද්ධාතිස්ස කියලා කියන්නේ. එතකොට දුටුගැමුණු කුමාරයයි සද්ධාතිස්ස කුමාරයයි මෙහි තමයි මුලින්ම හිටියේ රුහුණේ. එදා අයියයි මල්ලි සටන් කරා යුදගනාවේ. අහලා තියෙනවනේ. දෙඹට මල් විහාරයට ඇවිල්ලා හැංගිලා මොකද කරේ? එතන හිටපු මහා සංඝරුණෙන් ඇහුවා තිස්ස දුටුවාද කියලා. එතකොට කිව්වා තිස්ස ඇඳ උඩ නැත කිව්වා. මොකද ඇඳ යටයි හැංගුනේ. ඉතින් එදා තිස්ස කුමාරයා අල්ලලා කිව්වා දිගාමඩුලට ගිහිල්ලා වවපන් කියලා. ඒ වෙලාවේ යා වෙල්ලස්සයක් අස්සද්ද පින්ද කියනවා. මෙහෙට මොකද්ද? වෙල්ලස්ස කියලා කියනවා. ඔය ඇතිමලේ වැව හදාගෙන යනකොට කිව්වා දැන් නම් මල්ලි ඇති කියලා. ඒ නිසා තමයි ඇතිමලේ කියලා නම හැදෙන්නේ. නන්දිමිත්‍ර, වෙරසමන, ගෝඨායම්බර, පුස්සදේව, සුරනිමල, කංචදේව, ලබ්බියවස මේ මහත් දසමහා යෝධයන්ට බත් දෙන්නේ මෙහි ඉඳලා වවලා. එදා මයංගෙන් ඉඳලා විජිතපුරේ දක්වා මහා බලකොට බිඳමින් සටන නිම කරමින් අයියා පිළිවෙලින් මොකක්ද හැදුවේ? මිරිස වැටිය ලෝවා මහ ප්‍රාකාරයේ රුවන්වැලිය හදපු වෙලාවේ අවසාන කොටස හදලා දුන්නා. සද්ධාතිස්ස කුමාර හදලා දෙමින් අනුරාධපුරේ ඉඳලා දීඝවාපිය දක්වා යොදුනෙන් යොදුන විහෙර විහාර ඉදි කරමින් මේ උතුම් මහා දාගැබ ජාතියට දායාද වෙනවා. අඩි 277ක් රියන් 185ක් බුද්ධ වර්ෂ 400 දී. එතකොට මෙන්න මේ රුවන්වැලිය සහ දීඝවාපිය කියලා කියන්නේ කවුද දුවේ පුතේ? එකම අයියයි මල්ලි හදපු සෑවල් දෙක. එතකොට අයියා රුවන්වැලිය හැදුවා. නමුත් අවසාන කොටස එයා තමයි නිම කරලා දුන්නේ. මල්ලි දීඝවාපී මහා දාගැබ හදලා රුවන්වැලි සෑයට දෙවනි කරලා මේ මහා දාගැබ හුණු පිළියම් කළා රන්කොත් පලන්දලා රත්තරනින් 70ක් කියනවා. මේ දීඝවාපී සෑයට ඒක තූප වංශයේ මහා වංශයේ සඳහන් වෙනවා සේලයක්ලු. වියලා කරත්තරෝදක ප්‍රමාණයේ රත්තරන් නෙළුම් මලින් මේ සේලය සරසවලා මේ දීඝවාපී සෑයට මහා පළඳනාවක් ඇටියට පූජා කරලා උන්වහන්සේ කොහටද වැඩියා කියලා කියන්නේ? තුසිත දෙව්ලොවට වඩිනවාලු මෛත්‍රී බුද්ධ ශාසනයේ වම්මග සව් පදවිය දරන්න කියලා තමයි මහා වංශයේ පරිච්ඡේදය නිම කරලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ මහා නිරිදෙක් හදපු සෑයක්. ඒ විතරක් නෙමෙයි මේ දීඝවාපී සෑයේ යම් හාස්කමක් වුණා. අන්න ඒ හාස්කම ඔබගේ ජීවිතයට පවා ගලප ගන්න පුළුවන් හාස්කමක් සිද්ධ වෙනවා. මොකද්ද මේ මහා දාගැබේ 14 කොටුවේ හුණු පිළියම් කරනකොට පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් වැටෙනවා පයලිස්සලා බිමට මේ 14 කොටුවෙන් මේ මහා දාගැබ හදන දවස්වල. ඒ ඇද වැටෙනකොටම කට මහා සංගරුවන කෑ ගැහුවා එකම හඬයි. ඇවැත්නි දජග්ග පිරිත මතක් කරන්න කියලා. අපිට මතක් වෙන්නේ නේද? දජග්ග පිරිතේ බුදුන්ගේ සහ දහමේ සහ සංඝුන්ගේ ගුණේන සිහි කරන්නේ. ඒ වෙනකොටම අර ස්වාමින් වහන්සේ කෑ ගැවුවා මට දජග්ගේ පිහිටයි කියලා. මොකද තප්පර ගානක ඇසිල්ලක සිදුවීමක් මේ. ඒ මොහොතේම මේ උතුම් ගර්භයෙන් ගඩොල් දෙකක් මෙහෙම එළියට පැන වෙලා ලණුවිනිමක කරනදිලා. අර පින්නත ස්වාමීන් වහන්සේට ජීවිත දාණය ලැබුණා කියලා සම්නිත්ත නිකාය 33 අට කතාවේ සඳහන් වෙනවා. සා බොහොම වටිනා සෑයක්.